සුබ දවසක් හැමෝටම. කොහොමද යාළුවෝ? ඉතින් යුරෝපයට නත්තල්. ඉතින් ශ්‍රී ලාංකේය සියලු දෙනාට කිතුණු බැතිමතුන්ට සුබ නත්තලක් කියලා ප්‍රාර්ථනා කරන ගමන් ඉතින් ආව පොඩ්ඩක් එළියට. ඔයාලට කොහොමද පරිසරයේ තත්ත්වය පෙන්වන්න? ඉතින් ඔක්සානි දුම්බරවැණි කියන්නේ ලස්සන ගම්මාන තියෙන පැත්තක්. ඒ පැත්තේ ඔයාලට දැන් මේ බලන්න පුළුවන් මේ කඳු මුදුන් වලට හිම වැටිලා. දැන් මම මේ ආවේ මේ ගඟක් තියෙනවා. ගඟක් කියන්නේ සාමාන්‍යයෙන් ගඟ ගලන්නේ ඉතින් හොඳ වර්ෂාවලින් වැස්සට පස්සේ උඩහට අපේ වගේ තමයි. නමුත් මේ සාමාන්‍ය ජල පහරක් ගලාගෙන යනවා. මම ඒක බලන්න ආවේ මේ මිදිලද කියලා. ඒකත් එක්ක ඔයාලට වීඩියෝ කරලා දැම්මේ. ඉතින් ගොඩක් කට්ටිය දැන් මේ කාලේ සීතල වැඩි. ඉතින් ඉන්න බෑ එළියේ. දන්නේ නැති යුරෝපේ ඉන්න කට්ටිය කොහොමද තත්ත්වය කියලා. මේ ඇඟ හිරි වැටලා අතපය හිරි වැටලා යනවා. ඒත් ඉතින් මේක බලන්න මොකද තායි ලබන අවුරුද්ද වෙනකන් ඉන්න බෑ. මේ වලන ආයේ අවුරුද්දක් ඉන්නවා. ඉතින් සබාදහම කියන්නේ එහෙම තමයි. සබාදහම මිනිස්සු විඳින්න නම් අනිවාර්යයෙන් මේ හැම අභියෝගයකටම මුහුණ දෙන්න ඕන. දැන් අන්න මම ඔයාලට පෙන්නන්නේ මේ ගඟ තාම මිදලා නැහැ. මේ ලස්සනට තාම ජල පහර ගලාගෙන යනවා. ඉතින් තව සතියක් දෙකක් යනකොට නම් කොහොම වෙයිද දන්නේ නැහැ තත්ත්වය. මම හිතනවා මේ අවුරුද්දේ වේලාසනම සීතල ඉවර වෙයි යුරෝපෙට. මොකද හේතුව ගිය අවුරුද්දට මේ අවුරුදු 3කට එහා පැත්ත මම කියන්නේ සීතල ආවේ අපිට සාමාන්‍ය දෙසැම්බර් පහුවෙලා සාමාන්‍ය දෙසැම්බර් මාසයේ 20 25 වෙනකොට ආවේ. මේ සැර හැබැයි සැප්තැම්බර් ඔක්තෝබර් නොවැම්බර් වගේ ඉඳලම සීතල ආවා. ඒ කියන්නේ වේලාසන සීතලාව කියන්නේ වේලාසනම සීතල ඉවරලා යනවා. ඒක තමයි සබදාහමේ හැටි. අපේ සබදාහමත් එක්ක මිනිස්සු ජීවත් වෙනකොට සබදාහමේ හැසිරීම කොහොමද කියලා අපිට අවබෝධ කරගන්න පුළුවන්. ඉතින් මේ බලන්නකො මේ ලස්සනට මේ ගඟ ගලාගෙන යනවා. යාවත්තේ බලන්න මේ මෙහා පැත්තේ වලට පේන ඇති ක්‍රෙෂරයක් තියෙන ගල් ක්‍රෙෂර් එකක්. මර එහා පැත්තේ කඳු තියෙනවා. හැබැයි ඒ කන්දෙන් නෙවෙයි කඩන්නේ. නමුත් කොහෙන් හරි ගල් ගෙනල්ලා තමයි කඩන්නේ. ඔයාලට තව දෙයක් පෙන්වන්න මේ අර පැත්තෙන් ඉර බැහැලා යනකොට මේ පැත්තෙන් අඳ පායලා. තාමත් ඉතින් දවල් වගේ තමයි. ඉතින් අර පැත්තේ අර අපේ නුවරලි පැත්ත වගේ ලස්සන කඳු පැත්තේ හිම වැටලා සම්පූර්ණයෙන්ම හෙන ලස්සනයි. ඔයාලට ඒ තරම් ඈත වීඩියෝ එක බලන්න අමාරු වෙයි. බලමු පිට්ටු කරලා. ඉතින් මේ හැමදේම මෙහි කාලගුණ හරි දේශගුණික හරි මෙහි හැමදේම මිනිස්සු ඇප් එකෙන් හරි බලලා මිනිස්සු දැනුවත් වෙනවා. හැබැයි අපේ රටේ එහෙම සිද්ධියක් උනේ නෑ නේ. පහුගිය දවස්වල වෙච්ච දේනේ. කවුරුත් වගකීම් බාර ගන්න කෙනෙකුත් නෑ. රාජ්‍ය නිලධාරීත් ඔහේ හිටියා. අපි දන්නේ නෑ කිව්වා. අපිට එහෙම තත්ත්වයක් තිබුණ නෑ කිව්වා. නමුත් බරපතල ජීවිත ගානක් සහ දේපල ගානක් හානි වුණා. ඉතින් මේ ගමන් බලාගෙන යමු පොඩ්ඩක් ඉස්සරහට කොහොමද තත්ත්වය කියලා. පොඩි වීඩියෝ කරලා යන්න ආයේ. මොකද හේතුව මේ ඉන්න බෑ. ඇත්තටම බොරු කියන්න ඕනේ. ඉතින් ගොඩක් අපේ යාළුවෝ එලිපහලට බහින්නේ නැහැ මේ කාලේ. මේ කාලේ දන්නවා. ඉතින් ලංකාවේ කට්ටියක් දන්නවා. රුමිනින් කට්ටිය කොහොක්වත් මිනිස්සු හොයා ගන්න අමාරුයි. නගරයක සාමාන්‍යයෙන් කඩවල් වලට ආපු ඇරෙන්න. ඒක තමයි තත්ත්වය යුරෝපේ දැන් මේ වෙනකොට. ඉතින් ආලත් මම දැක්ක ගොඩාක් කට්ටිය දාලා තිනවා. ගොඩාක් පැති වලට ගොඩාක් හිම වැටලා තිබ්බා. ඉතින් අපිට නම් ඒ තරම් හිමක් වැටලා නැහැ. මේ අද වෙනකොට. ඉතින් සමහරට හෙට අනිත් දෙනකොට ගොඩාක් හිම වැටේ. සීතල තව ටිකක් රින ගණන් වලට යාවි. කරන් දෙයක් නැහැ ඉතින්. ගිය අවුරුදු වලට වඩා මේ අවුරුද්ද අපේ කම්පැනි නිවාඩුත් අඩු කරා. වැඩ කරන්න කියලා තියෙනවා. ඉතින් එහෙම තමයි නේ. අනුන්ගේ කම්පැනි වල වැඩ කරන්න ආවට පස්සේ අනුන්ගේ රටවල් වලට ආවට පස්සේ ওই ප්‍රශ්නේ එනවා. ඒක නිසා තමයි අපි හැමතිස්සෙම අපේ රටේ ගැන අපි අගය කරන්නේ. අගය කරලා අපි කතා කරන්නේ. ඉතින් ඔන්න ඔකයි දැන් මං ඉන්න පැත්තේ තත්ත්වය. ඔය ගඟ ගලන්නේ. ඉතින් තව වීඩියෝ එකකින් හම්බෙමු. තව එකක් කියන්න ඕන ඔයාලට. අර කඳුකර පැති වල මිනිස්සු ගෙවල් හදාගෙන ඉන්නවා කියලා. දැන් ඔය ඉස්සරහා තියෙන කඳු වල මිනිස්සු ගෙවල් හදාගෙන ඉන්නවා. හැබැයි මේවයි කඳු නා යනවා හරිය මේ කියලා මහා ලොකු විශාල කඳු වල නෙවෙයි. මේ සාමාන්‍ය කඳු වල. අපේ මිනිස්සු එහෙම නෙවෙයි. අපි වලුන් පස්සේ එන ලොකු කඳු උඩ හොටෙල් ගහලා තියෙනවා. දැවැන්ත හොටෙල් ගහලා මුළු පරිසර පද්ධතිය විනාශ කරලා රම්බුලුවා වගේ පැත්ත දැක්ක නේද? මේ පැති වල කොහොමද තත්ත්වය කියලා. ඉතින් හෙට අනිද්දාත් තව හෙන අවදානම් තියෙනවා. ඉතින් අපි දවසක හම්බ වෙනවා. තව ඉස්සරහට තියෙන මොන හරි සබහාදහමේ තියෙන අපිට අවුරුද්දකට පස්සේ දකින්න දේවල් නෙමෙයි. නැත්තම් ඊළඟ අවුරුද්ද තමයි දකින්නේ ඉන්නේ. ඉතින් ගිහලා එන්නම් හැමෝම මගේ channel එක subscribe කරලා මගේ page එක follow කරන්න. ඔයාලත් දන්න. ඔයාලත් දකින්න ඔයාලගේ පැත්තේ ලස්සන වීඩියෝ අපේ ලංකාවේ කට්ටියට ලෝකෙ මිනිස්සුන්ට බලන්න
දාන ස්වභාවය දහම කොච්චර සුන්දරද කොච්චර කාලෙන් කාලට වෙනස් වෙනවද කියලා. එහෙනම් ගෙල්ලෙන සුබ දවසක්.